ඉතින් සුබ දවසක් වේවා මගේ මේ වීඩියෝ එකත් එක්ක ඉදලා ඉන්න හැමෝටම. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති මම මේකේ දාලා තියෙන දේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ දැන් Free Fire play කරන එක්කෙනෙක්ට නම් Free Fire හරි මොකක් හරි ගේම් එකක් play කරන එක්කෙනෙක්ට නම් කියන්නේ online ගේම් එකක් play කරන එක්කෙනෙක්ට නම් ඒ ගේම් එකේ signal නැත්තම් ඒ ගේම් එකේ signal ප්‍රශ්නේ කොහොමද පොඩි app එකක් පාවිච්චි කරලා කොහොමද විසඳගන්නේ කියලා. හැබැයි ඔයගලන්ට තව එක දෙයක් කියන්න තියෙනවා මේ app එක Play Store එකේ නම් දන්නේ නැහැ ඒක අයින් කරලා තියෙන්නේ. මොකද ඒක 2017 publish කරපු එකක් හින්දා දැන් Play Store එක remove කරලා තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ Chrome browser එක open කරගන්න ඕනේ මෙන්න මෙතනයි. Chrome හරි Google හරි ඔයාලට කැමති website එකකින් යන්න පුළුවන්. ඒකට UC browser හරි ඕනේ එකකින්. ඒකල මෙන්න මේ APK Power කියන app එකට ගිහිල්ලා මෙන්න මේ app එක download කරගන්න ඕනේ. Pin Gamer Anti-lag for all APK. ඒ කියන්නේ all APK කියන්නේ app වලට anti-lag. කියන්නේ ඒකෙන් ඔයාලා මෙතනට ගිහිල්ලා පල්ලෙහාට ගිහලා මේ download APK කියන එක විතරක් download කරගන්න. නැත්නම් මේ පල්ලෙහා තියෙන XAPK ඒවා download කරන්න යන්න එපා. මොකද මහා ගේමක් දෙන්න දෙනවා ඒක app එක install කරගන්න. ඉතින් ඒක install කරගත්තට පස්සේ ඒක download කරගන්න ඕනේ මේ phone එකට. මම දැන් ඒක install කරන් තියෙන හින්දා මම ඒක download කරගන්න දැන් යනවා දැන්. මෙන්න මෙතන තියෙනවා app එක. දැන් මේ app එක install කරගන්න ඕගොල්ලෝ phone එකට. මොකද මේ app එකේ virus එකම තියෙනවා නම් phone එකේ මොකක් හරි එකක් තියෙනවා නම් auto මේක scan වෙනවා. දැන් බලමු මේකේ virus මොනවද තියෙනවද කියලා. මේකේ දැන් මගේ නම් phone එක Redmi phone එකක් නේද auto මේකේ scan වෙනවා. දැනට නම් මොකුත්ම නැහැ. මේකේ ඒකින්ද මේක කිසි ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. ඉතින් දැන් අපි app එක open කරන්න කලින් game එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් ඔහම load වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඕගොල්ලන්ගේ සමහරක් වෙලාවට මේ ලොපි එකේ සිග්නල් මෙතන බැටරි කනට වලින් සිග්නල් හොඳට පෙන්නුවාට සමහරක් අයගේ තියෙනවා එතන සිග්නල් හොඳට පෙන්නුවාට ගේම් එකට ගියාම සිග්නල් සම්පූර්ණයෙන්ම යනවා. ඊළඟ මේ සමහරක් වෙලාවට රෙඩ් අයිකන් එකම එනවා නවසම මේ වැටලා සිග්නල් ඕෆ් වෙනවා. ඉතින් එතකොට නම් මෙයා ගාලා කුඩු පට්ටම් කරලා වෝල් ගාලා කරන්න තියෙන හැම මගුලම කරලා ගිහිල්ලත් ඉවරයි. එතකොට ඉතින් ටටා හලෝ ටටා බයි බයි කියලා ඉතින් ගේම් එකෙන් බැක් වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ finger කියන app එක දාගත්තට පස්සේ ඔයාලට මේ pin එක යන එක ගොඩක් අඩු කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ pin එක 300 ගණන් වල වගේ කට්ටිය play කරනවා නම් ඔයාලට මෙන්න මේ app එක දාගත්තට පස්සේ ඔයාලගේ pin එක සමාන 113කට 118කට වගේ බස් වෙනවා ඔයගොල්ලන්ට shape එකේ play කරගන්න පුළුවන් මේක. ඉතින් මේක ඉස්සල්ලාම මේක set කරගන්න නම් මේ මෙන්න මේ button එක ඔබන්න ඕනේ. මෙතන setting වගේ එකක් නම් මුකුත් නැහැ. මෙතන ගිහිල්ලා මෙන්න මේ power button එක විතර on කරන්න තියෙනවා. එතකොට මේක loading වෙලා මේක auto on වෙනවා මේ app එක. හරි දැන් මේක වටනවා ස්ටේටස් ඔන්ලයින් කියලා. ඒ කියන්නේ මේක දැන් කනෙක්ට් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් ඕගොල්ලන් ගේම් එකට ගිහලා බලන්න මේකේ කොහොමද පින් එක තියෙන තත්ත්වය කියලා. ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට ගොඩක් හොඳ රිසල්ට් එකක් හම්බෙයි මේකෙන්. ඕගොල්ලන්ට තව මොකක් හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ට මොකක් හරි හිතන කමෙන්ට් එකක් දාන්න. මොකද කමෙන්ට් එක බෑඩ් නොත් කමන්නේ. බෑන්ලා හරි කමන්නේ කමෙන්ට් එක දාන්න. මොකද මේක දන්නේ නැති මේ account පොඩි account වලින් pay කරන කට්ටිය ගොඩක් අය දන්නේ නැහැ මේක fix කරගන්න. ඉතින් දන්න කට්ටිය නම් මේක ඕනේ නැහැ. මොකක් ගොඩක් හොඳ කනෙක්ෂන් තියෙන කට්ටිය ඉන්නවා නම් ඒවා බලන්න එපා මේක. මොකද ඒක මේ කට්ටියට වැදගත් වෙන වීඩියෝ එකක් නම් මේක අනිවාර්යෙන් බලන්න. මම කාටවත් බලන්න එපා කියලා කියන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එක කාට හරි වැදගත් වුණා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලෝ අදහස් කමෙන්ට් කරන් යන්න. ඉතින් සුබ දවසක් වීඩියෝ එක වෙන් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.